ගැටමෙන් එන ෆ්ලෝ එක මේ තියෙන්නේ. දැන් ගැටම මේ වෙලාව වෙනවා තප්පරයට ඝන මීටර 1119. කොහටද ඒක දෙන්නේ? ඒ කියන්නේ පොල්ගොල්ලට. බෝතැන්නේ මේ අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 230ක වර්ෂාපතනයක් ලැබිලා තියෙන බෝතැන්න ජලාශයට ජල පෝෂක ප්‍රදේශ වලට මීට වඩා වර්ෂාපතනයක් පදිතලා ඇති බවට මම හිතන්නේ. මොකද ඊට හේතුව වන්නේ මේ වෙනකොට ජලාශයට ඇතුල් වෙන ජල ධාරිතාව තප්පරයකට ගණාටි 45000ක් පමණ වෙලා තියෙනවා. එම නිසා අපිට ගේට්ටු අඩි 7 බැගින් ගේට්ටු 6ක් විවෘත කරලා මංගඟට තප්පරයකට ගණාටි 45000ක් අපි නිකුත් කරනවා. මේ තත්ත්වයේ මට හිතෙන්නේ ඉදිරියේදී වැඩි වේවි. එහෙම වුණොත් එහෙම තවත් ගේට්ටු ක්‍රමානුකූලව විවෘත සිද්ධ වෙන්නේ. මම හිතා කාරුණික ඉල්ලීමක් ඉෂ්ට කරනවා. මොකද ඊයේත් අපි බොහොම අමාරුවෙන් තමයි මේ පාලනය කරගත්තේ මේ ගම් වතුර. ඉතින් දවල් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී අමංගඟ දෙපස ජනතාව පරිස්සමෙන් ඇත්තම අවධානයෙන් සිටින තමයි ඉල්ලීමක් කරන්න තියෙන්නේ. මොකද කිට් වෙන්න එපා. මොකද අපිට අවස්ථානුකූලව මේ ජලය මුදා හරින්න යනවා අමංගඟ ඔස්සේ මොරගහ කන්දට. දැකලාම නෑ මේකෙන්. මම දැකලාම නෑ මගේ අවුරුදු 30ක මේ වගේ එකක් මෙච්චර. අන්න